Hello family members, welcome back to my channel. Hi මගරත්‍ර යාළුවනේ ඔන්න අපි අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් එන්නකෝ අලුත් vlog එක මොකක්ද කියලා බලන්න. ඉතින් අද වීඩියෝ එක බලු යාළුවෙක් ඇති කරන්න එහෙම නැත්නම් බලු යාළුවෙක් ඇති කරන්න කැමැත්තෙන් ඉන්න ඔයාලා වෙනුවෙන්මයි. අද මේ වීඩියෝ එකේදී ඔයාලට පුළුවන් බලු යාළුවෙක් වඩාත් හොඳින් තේරුම් ගන්න කැමති කෙනෙක්ට බලු යාළුවෝ එයාලට බලු භාෂාවෙන් මොකද්ද කියන්නේ කියලා. කොටිම කිව්වොත් guys බල්ලෙක් එයාලගේ ශරීර භාෂාවෙන් අපිට මොකද්ද කියන්න හදන්නේ කියන එක තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. ඔයාලට ඔයාලගේ සරතලා තේරුම් ගන්න එකෙන් එයාලත් එක්ක විශ්වාසදායී වගේම ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. අනේ ඉතින් පල්ලෙහෙන් ඔයාගේ බව් යාළුවා වෙනමත් කමෙන්ට් කරලා යන්නකෝ. ඒගොල්ලෝ ලයික් එක දාලා වීඩියෝ එකට එකතු වෙන්න ඕනේ හොඳේ. ඉතින් ඔයාලගේ බව් යාළුවාත් එයාගෙන් වලිගේ දෙපැත්තට මෙන්න මේ වගේ හොලනවා නම් එයා ඒ කියන්න හදන්නේ ඔයා ඒ කරන දේ ගැන එයාට කිසිම අදහසක් නැහැ කියලා. ඉතින් එයා ඒ වලිගේ දෙපැත්තට හොලලා අහන්නේ ඔයා වෙනුවෙන් එයාට මොකද්ද කරන්න පුළුවන් වගේ අදහසක්. හැබැයි ඉතින් ඔයාගේ බව් වගේ වලිගේ වේගයෙන් වනනවා නම් එයා ඒ කරන්නේ ඔයාව පිළිගැනීමක් කොහේද? නැත්නම් ඔයාගේ බාරේ වගේ ඉන්නවා වගේ අදහසක් තමයි. ඊළඟට ඔයාගේ බව් වගේ වලිගේ තරමක් උඩට ඉස්සෙල්ලා පෙවුලනවා වගේ ස්වභාවයක් ගත්තොතින් එයා ඒ කරන්නේ එයාගේ බලය පෙන්වීමක් වගේම බලය තහවුරු කිරීමක් වගේ දෙයක්. ඒ වගේම ඔයාලා දැකලා ඇති ඔයාලගේ බව් යාළුවෝ ඔයත් එක්ක ඉන්නකොට වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට එතකොට අනිත් බව්වොන්ට ටිකක් සති දාන්නත් මේ ඉරියව්ව පාවිච්චි කරනවා. එයා ඒ කරන්න හදන්නේ ඔයාව ආරක්ෂා කිරීම. ඉතින් ඊළඟට ඔයාගේ බව්වා එයාගේ වලිගය කකුල් දෙක අස්සේ ගහ ගන්නවා නම් එයා ඉන්නේ බයි. ඒ වගේම එයා වේදනාවෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි එයා කිසිම හේතුවක් නැතුව එයාගේ වලිගේ කකුල් දෙක අස්සේ ගහගෙන ඉන්නවා නම් ඔයා අනිවාර්යෙන්ම එයාව පශු වෛද්‍ය කෙනෙක්ට පෙන්නන්නම ඕනේ. මතක තියාගන්න. ඕන ඔයාගේ බව්ව ඇස් දෙක ලොකු කරගෙන ඔයා දිහා ආදරෙන් බලන් ඉන්නවා නම් එයා ඒ ඉල්ලන්නේ ඔයාගෙන් ආදරේ අවධානය. ඔයාගේ බව්ව ඇස් දෙකත් වහගෙන ඔයාගේ පැත්ත හැරිලා බලාගෙන ඉන්නවා නම් එයා ඒ කියන්නේ එයාට සෙල්ලම් කරන්න ඕනේ කියලා. ඔයා ඉතින් කල්ලාරින් නැතුව අනිවාර්යෙන් එයාත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ. ඔයාගේ බව්ව කටත් අරගෙන කන් දෙකත් තිස්සගෙන ඔයා දිහා බලන් ඉන්නවා නම් එයා ඒ ඉන්නේ පුතුහලේ. ඉතින් ඔයාගේ බව් යාළුවත් සාය කන් දෙක පොළවට වැටෙන තරම් පහළට නවාගෙන ඉන්නවා නම් ඒ වෙලාවේ එයා ඉන්නේ බය වෙලා. ඔයා ඒක තේරුම් ගන්න ඕනේ. ඔයාගේ බව් යාළුවා තේරුම් ගන්න දන්නවා නම් ඒ වෙලාවේ එයා ඉන්නේ පුදුම කම්මැලිකමකින්. ඔයාගේ බව් යාළුවා එයාගේම මූණ ලෙවකා ගන්න හදනවා නම් එයාට අනතුරක හෝ පීඩාවක සේයාවක් දැනලා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ බව් යාළුවා දත් ටික විලිත්තගෙන ගොරවන්න වගේ ලෑස්ති වෙනවා නම් එයා ඒ කරන්නේ තමන්ගේ බල ප්‍රදේශය නැත්නම් තමන්ගේ භූමිය ආරක්ෂා කරනවා කියන එක. ගොඩක් වෙලාවට බව් යාළුවෝ කනකොට මේක අපිට ලගින්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බව් යාළුවා බිම පෙරෙල්ලා එයාගේ බඩ ඔයා පැත්තට හරවනවා නම් එයා එතන පෙන්නන්නේ එයාට ඔයා ගැන තියෙන විශ්වාසය. ඒ වගේම එයාට ඔයාලව පොඩ්ඩක් හුරතල් වෙන්න ඕන වෙලා වෙන්නත් පුළුවන්. තව දෙයක් එයාගේ සතුට එහෙම පෙන්වනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාට සෙල්ලම් කරන්න ඕන වෙලා කියලා හිතන්නත් පුළුවන්. ඔන්න ඊළඟට ඔයාගේ බව්ව ඇවිල්ලා එයාගේ ඔළුව එයාගේ තන හිසේ වද්දනවා නම් එහෙම නැත්නම් එයාගේ ඔළුව එයාගේ තන හිස උඩින් තියා ගන්නවා නම් එයාට එයාගේ අවධානය ඕන වෙලා එහෙමත් නැත්නම් එයාට ඔයාව ඕන වෙලා තියෙනවා. ඒ වගේම ඔයාගේ බව් යාළුවා එයාගේ නාස්පුඩු ඔයාගේ අතේ වද්දනවා නම් අනේ එයාට ඔයාලව හුරතල් වෙන්න ඕන වෙලා තියෙන්නේ. එයාගේ පොළොව පොඩ්ඩක් අත ගාලා සුටක් හුරතල් කරන්නකෝ. ආස හිතෙයි. ඒ වගේම ඔයාගේ බව් යාළුවා එයාගේ අතක් ඔයාගේ දණහිස් උඩින් වගේ තියෙනවා නම් එයාගේ ආධිපත්‍යය තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාගේ බව් යාළුවා එයාගේ එක කකුලක් ඔසවනවා නම් එයාට අනිවාර්යෙන්ම ඔයාගේ මොන හරි ඕන වෙලා. එහෙම නැත්නම් මොන හරි අහන්න ඕන වෙලා. ගොඩාක් වෙලාවට එයාට බඩගිනි වෙලා ඇති. එහෙම නැත්නම් එයාට සෙල්ලම් කරන්න ඕන වෙලා වගේ වෙන්නත් පුළුවන්. ඔයාගේ බව්ව ඔයාට පිටුපාලා ඉන්නවා නම්, ඒ කියන්නේ පසාර වෙලා ඉන්නවා නම් එයාට ඔයාව ගොඩාක් විශ්වාසයෙන් කියන තමයි එයා පෙන්නන්නේ. ඉතින් ඔයාලගේ බව්ව මුළු ඇඟම හොලවනවා නම් එයා ගොඩක් වෙලාවට ඒක කරන්නේ නාලා ඉවරුනහම එහෙම නැත්නම් එයාගේ අතතිය අඩු කරගන්න. එහෙනම් මගේ රත්තරන් යාළුවනේ ඔයාලට මතක ඇති ඔයාලා වීඩියෝ එක මුලින්ම පොරොන්දු වුණා ඔයාලගේ බව් යාළුවගේ නම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න යනවා කියලා.
ඔයාලට දැන් ඒක අමතක වෙලාව නම් ඔන්න දැන් chance එක. අනිවාර්යෙන්ම ඔයාලගේ බව්යාලුවා වෙනම පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අලුත් දවසක අලුත් ඕපදූප ටිකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Bye guys!